නම් මොකද්ද? චමිලා. කොහෙන්ද දාන්නේ? ආමෙන්. දැන් මොකද උනේ වාට අපහසුතාව ටික කියන්නේ බලන්න මොකද වෙච්ච ලෙඩ ටික. අවුරුදු 20ක් අවුරුදු 20ක් ආතරයිටිස් තිබුණා. 31 දී වගේ ඇඳුනේ 51ක්. ඒක මොකද කරේ ඒකට ඉතින්? ඉංග්‍රීසි බෙහෙත් තමා කරේ. අඩු වුණා. අඩු වුණේ නැහැ. අඩු වුණා නම් මේන්න එන්නේ. නෑනේ. එතකොට බෙහෙත් කරා ඊට පස්සේ අවුරුද්දක්. පොඩි ගුණයක් තිබුණා. මෙච්චර ගුණයක් තිබ්බේ නැහැ. අපි දැන් බෙහෙත් වාර ඇත්තටම දෙකයිනේ කියන්නේ. ඔව් දෙකයි මේ. එකක් 2026 4:20 2026 5:04 අද 2026 5:24 තුන්වෙනි බෙහෙත් අරගෙන. දැන් ওই බෙහෙත් වාර දෙකට ඔයාලට දැන් තිබ්බේ බය මොනවද අඩු තියෙන අපහසුතා අඩු වුණා තාජුගුල් පොඩි කාරණා ටිකක් තියෙනවා අඩු. ගොඩක්ම තිබ්බේ මේ උරිස් දෙක හොල්ලන්නවත් බෑ. ඇඳේ නිදා ගන්න බෑ. ලොකුවටම දැනුනේ මේ උරිස් දෙක තමයි බරයි වගේ. ගොඩක් එක්කම පළවෙනියට බෙහෙත් ගෙනහිල්ලා දවස් 4ක් විතර බලනකොට ගොඩක් අඩු වුණා. ගොඩක්ම අඩු වුණා. දැන් නම් නැති තරම්ම. මොකද ඒකල ඇල්ලුවොත් යන්තම් හරි දෙන නිසා දැන් ඉමරි දෙන්නේ. දැන් හිමෙන්දී ඇල වුණාට හිමරි දෙන්නේ අපහසුතාවයක් දැනෙන. ලොකු අපහසුතාවක් තිබුණා. දැන් නම් කොතනකවත් දෙන්නේ නැති තරම් අර කොන්දේ ප්‍රශ්න ගොඩක්. හිත තමයි ටිකක් අවුරුදු. නෑ කොන්දේ ප්‍රශ්න ටිකක් ලොකුවට දෙන්නේ නැහැ මේක තියෙනවා. එච්චරයි වෙන මොකද ලොකුවට දෙන්නේ නැහැ. ලොකු සාහනයක් තියෙනවා. ලොකු සාහනයක් තියෙනවා. බෙහෙත් වාර දෙකයි ගියේ. විශ්වාසයක් තියෙනවද හොඳ වෙනවා. හොඳයි දැන් විශ්වාස කරන්න දෙයක් නැහැ දැන් ගොඩක් අඩු. හොඳයි ඒතකොට මේ වගේ ওই වගේ අහිංසක දැන් ආතරයිටිස් එක කරන්නේ දැන් ඔය ආතරයිටිස් දැන් අවුරුදු 20 ගානක් නේද? ඔව් අවුරුදු 21. 20 ගානක් විඳවපු රෝගේ දැන් ඉතින් මේ බෙහෙත් වාර දෙකෙන් ඒ කියන්නේ මාසයක් වගේ යද්දි සෑහෙන මට්ටමක් අඩුයි. තව බෙහෙත් වාර දෙකක් ඇද්දුවා තියෙන තත්ත්ව වෙනස් වෙලයි. ඉතින් මොකද්ද ඔය වගේ පීඩා විඳින ලෙඩෙකුට ඔය වගේ පීඩා විඳින ලෙඩෙකුට ඔයාට මොකද්ද ජීව බල විදුමෙදුර ගැන කියන්නේ? කියන්න තියෙන්නේ මෙතෙන්ට ඇවිල්ලා විශ්වාසයෙන් ලොකු විශ්වාසයක් තියෙනවා මම මුලින්ම දවසේ හිතුවා මොකද කරන්න කියලා. ඊපස්සේ හිතුවා මේ නැහැ මේ ගොඩක් සෙනගෙනවා හොඳ වෙනවා ඉතින් යනවා එළිය හිටු දෙන්නේ තුන් දෙනෙක් එක කතා කරලා ඇතුළට එන්න කලින් මොකද ඒගොල්ලෝ යාලත් කිව්ව හොඳයි කියලා. ඉතින් මම හිතුවා විශ්වාසයෙන් ඉතින් විශ්වාසය ගොඩක් වැදගත් කියලා හිතනවා. එළිය කියපුවා හොඳයි කිව්වා දැන් ඔයාටත් හොඳයි ඉන්නේ. හරි එහෙනම් දරුවන් සන්න ඉක්මනටම සුවපත් වෙලා දීර්ඝාෂව දැන් ගොඩක් හොඳයි නේ දීර්ඝාෂව